තාම නෑනේ. අපි ටික කැලාව තියෙන්නේ. Hello cuties, welcome back to my YouTube channel. ඔන්න අද මම ඔයාලට අරගෙන එන්නේ යුනි vlog එකක්. මම දන්නවා ඔයාලා ගොඩක් අය සතුටින් මම යුනි vlog එකක් අරගෙන එනවා කිව්වම. දැන් මම ඉන්නේ යාළුවගේ බෝඩිමේ. මෙතන ඉඳන් කැම්පස් එකට යන්න ඕනේ. තව යාළුවගේ චුටි වැඩක් තියෙනවා කිව්වා. ඒකටත් ගිහිල්ලා අපි එහෙමම යමු කැම්පස් එකට. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම දැන් කලින් හොස්ටල් එකේ ඉඳනේ ඔයාලා බලන්න තේ මම හොස්ටල් එකේ ඉන්නේ නැත්තේ කියලා මම මේ යාළුවෝ හින්දාම තමයි මෙහෙට ආවේ. අනික මම ඉන්නේ මම කලින් හිටපු බෝඩිමේමයි. අපි සෙකන්ඩ් ඉයර් කාලේ හිටියේ අන්නේ කලින් හිටපු බෝඩිමේම තමයි මම දැන් ඉන්නේ. ඉතින් එහෙනම් අපි දැන් යමු කැම්පස් එකට. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ස්ටයිල් එක චුට්ටක් වෙනස් කරා පොනි ටේල් එකක් දාගත්තා. අපි පික්නි එකක් දැම්ම දැන් පික්නි එක එකනකන් ඉන්නේ. තාම නෑනේ. අනේ කියන්නකෝ මොනවාරි. එයා හරිම ලැජ්ජයි. මෙයා මාර ලැජ්ජයි වීඩියෝස් වලට එන්නේ නැහැ. මම එහෙම ලැජ්ජ නෑ. ලැජ්ජයි. දැන් එන්නේ නැහැ හරිම ලැජ්ජයි. අනේ මේ ඔබ දාන්නකෝ. මේ මෙතන නෑ ඉන්නේ. අයියෝ වරින්න බෑ. මෙතන අනේ ඔයා මට කියලා දෙන්නකෝ ගන්න කවුද කියලා. මොකද නෝට් නෑ. එයා හරිද? දැස්ස මේ වහිනවා. ඕන ඉතින් මේ vlog එක රෙකෝඩ් කරන්නේ ග්‍රැජුවේෂන් එකට කලින්. මම ග්‍රැජුවේෂන් එකට කලින් කැන්ඩි ආවනේ. ඔයාලට මම කලින් vlog එකක් ගෙනාවා. ඊට පස්සේ මේ ඒ vlog එකේ දෙවෙනි part 2 එක. මම ආව යාළුවෙකුගේ බෝඩිමට. ඉතින් යාළුවත් එක්ක අද යනවා කැම්පස් එකට. දැන් නම් මේ යන්නේ යාගේ පොඩි වැඩකට. ඊට පස්සේ අපි යනවා කැම්පස් එකට. ලැජ්ජයි. නෑ නෑ අනේ මේ ලැජ්ජයි කියන්නේ අද පොඩක් ලැජ්ජලා තියෙනවා. ඔන්න ඉතින් මම කියවනේ යාළුවෙකුගේ චුටි වැඩකට යනවා කියලා. අපේ ආවේ යාගේ රිසර්ච් එකට ඕන සාම්පල්ස් වගේක් ගන්න. දැන් ඒවට ටික ඉවරයි. අපි යනවා දැන් කැම්පස් එකට. ඔන්න අපි දැන් ඉන්නේ කැම්පස් එකේ. ඔයාලට මේ පාර හොඳට හුරු ඇති. මොකද මේ පාරෙන් තමයි අපි ඩිපාර්ට්මන්ට් එකට යන්නේ. අපි යනවා උඩ පේරාදෙනිය පැත්තට. ඔයාලට මේ පාර මතක ඇති. මේ පාරෙන් තමයි අපි ඩිපාර්ට්මන්ට් එකට යන්නේ. අනේ කූඩල් ලක්ෂිකා මේ කූඩල්ලෝ ඉන්නවා. මටත් ඕන එහෙම කරන්න. ඔයාට මගෙන් මලක්ලා. ස්තුතියි. මල් දෙකයි මට. මාත් මලක්. අපි යනවා උඩ පෙරාදෙනේ පැත්තම එකපාරක් වීඩියෝ එකක් කරා ඊට පස්සේ කරන්න ඕනේ නැහැ. මම ඔයාලට පෙන්නන්න ඒ පැත්ත හරිම ලස්සනයි. මෙන්න මේ පාරෙන් තමයි අපි ඩිපාර්ට්මන්ට් අද එහෙ යන්නේ. මෙතනින් හරිලා යන්න පුළුවන් අතන පඩි පෙලක් තියෙන බෑ. අර පේනවනේ. එයා කහ පාටින් මැදන් ඇවිල්ලා. මේ යාළුවා කියනවා මෙතන හැලප කොළ තියනවා කියලා. මගෙන් අහනවා කඩන් ගිහින් හදමුද කියලා. පොල් නෑනේ. පොල් ගන්න පුළුවන් ගාන එකක් නෑනේ. අංකල් ගෙන් ඉඳගන්න. ෂුවර්ද මේ හැලප කොළ කියලා? ඔව් ඔව්. කැන්ද කොළ. කැන්ද කොළ. එන ගමන් බලමු. එන්නේ මේ එන්න වෙන කාලේ මේ හැලප කතාව කියන්න. යාළුවා ඊරෑ මාතව කිව්වා යාට හැලප ගන්න ඕනේ කියලා. හැබැයි නුවර තියෙන හැලප අපේ මාතර කන හැලප වගේ නෙවෙයි. ඒකෙන් මැදට පොල් පැණි දාන්න නැතුව තමයි මේ අය හදන්නේ. ඉතින් කොහොම හරි අපිට කැන්දකොළ ගහක් හම්බුණා. මේක මේ 15 වගේ පෙනුනට මේ ගහ 15 නෙවෙයි තියෙන චුට්ටක් උසයි. ඉතින් අපි එතනින් කොළ 4ක් හදාගත්තා. වැඩි කැඩුවේ නෑ. අපි දෙන්න මාතර හැලප කඩේ කියලා කඩයක් දාලා බිස්නස් එකක් පටන් ගන්න තමයි හදන්නේ. මයික් කිව්ව විහිළුවට. මට ටිකටම ඇවිල්ලා යාළුවගේ බෝඩි වෙනවත් උනා නම් හරි. ඇත්තටම ඒක හොඳ බිස්නස් අයිඩියා එකක්. මම ඒක විහිළුවට කිව්වට ඔයාලම හිතන්නකෝ ගොඩක් අය අපේ නුවර යාළුවෝ හැම ආසයි මාතර පැත්තේ හැලප ගන්න. ඉතින් ඇත්තටම කාට හරි පුළුවන් නම් එහෙම බිස්නස් එකක් පටන් ගන්න මට හිතෙනවා ඒක සක්සස් වෙයි කියලා. ඒකත් මගේ බෑග් එකටම දානවා. අපි දැන් යනවා අපිට ගොඩාක් දුර යන්න තියෙනවා. මේ පාර හරිම ලස්සනයි. ඇවිදගෙන යන්න තමයි තියෙන්නේ.
දැන් මට ඔයාලට යුනි ව්ලොග්ස් ගේන්න පුළුවන් මේ අයින්න හින්දා. ඉතරහට දුලංක මේ සෝලෝ සෝලෝ ඩේ සෝලෝ ඩේ හොයන්න එපා. ඇත්තටම ඉතුමතේ පාවෙනා හිත හැදෙයිලු සිතිජයේ ගෑවිලා මොකටද දුකයිලු මගේ මං කියන එක හොයාවත් දන්නේ ගඟක් කියනවා සද්දයක් නැති නේද ගඟේ හිත හැදෙයිලු සිතිජයේ ගෑවිලා මොකටද දුකයිලු ඔබ තවමත් නෑ මොල්ට හොල්මන් කතා ගැන කියනවා කිව්ව නේද මේ හරියත් එක්ක සම්බන්ධ හොල්මන් කතා ටිකකුත් තියෙනවා මේ උඩ පෙරාදෙනිය හරි සම්බන්ධ නෑ තමයි මගේ හිත නේද දැනම් බයයි ඔයාලා දන්නවද මම ඉස්සර කැමරාවට ෆේස් කරන්න හරිම බයයි. කැමරාවක් ඉස්සරහා කතා කරන්න ඒ වගේ දේවල් වලට මම චුට්ටක් බයයි. හැබැයි YouTube පටන් ගෙන කාලයක් යද්දී ඒ දේ නැත්තරම නැති වුණා. දැන් කිසිම ලැජ්ජාවක් නැහැ. කොහෙවත් ගියාට වීඩියෝ කරන්න බය නැහැ. ඉස්සර හරිම ලැජ්ජයි කට්ටිය මොනව හිතයිද? ඔය වගේ දේවල් මට හිතෙනවා. හැබැයි දැන් නම් ඒක නැහැ. YouTube පටන් ගත්තත් එක්කම ඔයාලගේ ආදරය වගේම මට හිතෙනවා මගේ ස්කිල්ස් ගොඩක් ඉම්ප්‍රූව් වෙලා කියලා. ඔයත් YouTube channel එකක් පටන් ගන්න ආසාවෙන් බලන් ඉන්නවා නම් ඔයා බය නැතුව පටන් ගන්න. හැබැයි ඉතින් ඒ level කරන ළමයෙක් නම් මම recommend කරන්නේ ඔයාලට YouTube channel එකක් පටන් ගන්න කියලා. exam ඉවර වෙලා ඔයාලා පටන් ගන්න. මම එහෙම කිව්වේ නැත්නම් ඔයාලට free time එකක් ලැබුණ ගමන් ඔයාලට පාඩම් කරන නෙවෙයි හිතෙන්නේ YouTube videos හදලා දාන්න. ඒ නිසා ඔයාලා ඒ level ඉවර වෙලා ඒ දේවල් පටන් ගන්න. ඔයාලට මොනවා හරි උදව්වක් ඕන නම් මට කියන්නකෝ. ඒදී තමයි බෝඩ් එක දෙකේ කොටි ප්‍රශ්නේ අපි ගියාට පස්සේනේ කොටි ආවේ. මේක තමයි ඉන්නේ මේ පාරේ හරිම බයයි. දැන් අපිට යන්නත් ඕන කොහොම හරි කරන්න දෙයක් නැත යන්න වෙනවා. මම ඔයාලට පෙන්නන්න මේ ටික කැලාව තියෙන්නේ. පේනව නේද? මේ අර ගඟත් එක්ක. දැන් එන්න කාලේට හොල්මන් කතාවක් කියන්න. මම ඔයාලට හොල්මන් කතා කියනවා කියලා පොරොන්දු වුණානේ. හැබැයි ඉතින් මට කියන්න බැරි වුණා. ඔන්න අද නම් ඔයාලට තැනක් පෙන්නලම මම හොල්මන් කතාවක් කියනවා. ඔයාලට තේරෙනවද ඉස්සරහින් ඔය වංගුවක් වගේ හම්බ වෙන්නේ? මෙතනට කියන්නේ කර්පට් හන්දිය කියලා. ඉතින් කර්පට් කියන කාඩ් එක තියෙන ළමෙක් ඉඳලා තියෙනවා පෙරදිනේ කැම්පස් එකේ. එයා මෙතනදී බෙල්ලවල දාගෙන මැරලා තියෙනවා. එදායින් පස්සේ මෙතන එක එක ප්‍රශ්න ගොඩක් වුණා කියලා තමයි කියන්නේ. අපේ බැච් එකේ ළමයින්ටත් ඔතනදී පොඩි ප්‍රශ්න කිහිපයක් වෙලා තියෙනවා. ඉතින් ඒක බොඩි කියලා කියන්නත් බෑ. සාමාන්‍යයෙන් පිරිමි ළමයි එහෙම මෙතනින් රැට යනවා එහෙමත් අඩුයි කියලා කියනවා. මොකද යාළගේ බයික් නවතිනවා, බයික් වල එක ප්‍රශ්න එනවා. ඔය වගේ කතන්දර ගොඩක් තියෙනවා. මොනෝක තමයි කතාව. ඔන්න ඉතින් මම ඔයාලව වැඩි බය කරේ නෑ. නැත්නම් ඔයාලා කියයි කැම්පස් එන්නත් කලින් අක්කා අපිව බය කරනවා කියලා. තමයි අපිට ලෙක්චර්ස් තිබුණා KB හෝල් එක. මේකේ පිටිපස්සෙන් පේන්නේ. ඔන්න දැන් අපි අපේ උඩ පෙරදින ගමන ඉවරයි නේද? දැන් ඊළඟට යන්න තියෙන ආර්ට්ස් ෆැකල්ටි එකට. මෙයාට වල බලන්න ඕනේද? අක්බාර් එක බලන්න ඕනේද? තව කොහෙද බලන්න ඕනේ ආට? බලන්න. හරි මෙතන මිල්ක් බාර් එක. මම යාළුවට කියලා දුන්නා දැන් මම නැගේ තනියෙන් මෙතන වැඩ ටික කරගන්න. දැන් මම කොච්චර හොඳ යාළුවෙක්ද කියලා හිතුවා. දැන් මම නැතෝ කරගන්න බෑ නේද මම යනවා. මේක ඇවිල්ලා ලක්ෂිකා ඔටු ගහ. මේ ඔය ඉස්සරහ උස ගහක් තියෙන්නේ මෙන්න මේ ගහ. මේක ඔටු ගහ. මේකේ ඉන්නේ කණි කඩයෝ. මේ තියෙන පිච් ගහ. මේකේ තමයි කපල්ස් ඉන්නේ. අර අපි කියද්දි එහෙම කියන්නේ. මේක තමයි පිච් ගහ. මේකේ තියෙන විශේෂත්ව දන්න අය ඉන්නා නම් කමෙන්ට් එකක් දාන්න. මේක පුදුම හතෙන් එකක්. බලනක ලස්සන එකේ. අරක තනිකඩ වගේ. මම යාළුවට තේරෙන විදිහට මේ කියන්නේ. එතකොට මේ තියෙන්නේ අක්බර් පාලම.
ස්ටේෂන් එකට ඇවිදන් යන්නේ මෙන්න මේ පාරයක් මෙහෙම එකට යන්නේ. සඳවතියේ ඔබ මගේම යැයි කියාලා ආස බලා ඇසිපිය හෙලනායේ සුළු මොහොතේ පවාම වලාකුලත ඔබ මුවාවෙලා මේ තියෙන සෙනට් එක. තව තියෙනවා ලක්ෂිකා මේ අර පැත්තේ පොළොන්නරුව තියෙනවා. පොළොන්නරුව. ඔව්. මේ ඇතින් පේන්නේ පොළොන්නරුව. මෙතන නම් මම පේනවා තියෙනවා කලින් බොක්ස් වල. අපි දැන් යන්න හදන්නේ වල පැත්තට. මෙතන තමයි පාදු අංගුව. මම අර කලින් හොල්මන් කතාවක් කිව්වේ අර මෙතන ඇක්සිඩන්ට් එකක් වුණා කියලා. අපි දැන් ඉන්නේ වලේ. මල් සේනා පාවී තැසේ දැවටේමා සිතම් වීලා මානෙත් මානේ සෙනෙහි සුවසේමා ලායිරේ රන් ගැවිලා සදා ස්නේහයේ මල් වැහි වැහුණා. ඔන්න අපි දැන් හොස්ටල් එකට යන්න හදන්නේ. එන්නකෝ ඔයාලට හැමදාම කියන කතාව අදත් කියන්න. මම මේ වීඩියෝ එකනොත් විනාඩි 4 දෙනෙක් තෝරනවා. අලුත් සබ්ස්ක්‍රයිබර්ස්ලා දෙන්නයි, පරණ සබ්ස්ක්‍රයිබර්ස්ලා දෙන්නයි. ඉතින් ඔයාලත් සබ්ස්ක්‍රයිබර් කෙනෙක් නම් ඒ කියන්නේ මේ වීඩියෝ එක අලුතෙන්ම බලලා channel එක සබ්ස්ක්‍රයිබ් කරන කෙනෙක් නම් new කියලා green color heart එකක් කමෙන්ට් කරන්න. ඔයා පරණ සබ්ස්ක්‍රයිබර් කෙනෙක් නම් ලස්සන කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට දාන කමෙන්ට් අතරින් විනාඩි 4 දෙනෙක් තෝරගන්නවා. එයාලට චූටි gift එකකුත් දෙනවා. දැන් හොස්ටල් එකට ආවා පොඩි වැඩකට යාළුවත් එක්ක. අපි ළඟට යනවා. අපි දැන් ඇවිදින්න යනවා හිතන් ඉන්නේ. කැන්ඩි. කාරි. හරිම මහන්සි. මොකද අපි ලොකු වටයක් ඇවිදලා ආවේ. මේ පයින් ගියේ ඒ නිසා හරිම මහන්සි. අපි දැන් යමු කැන්ඩි. ඔන්න මම යාළුවයි ආවා ඔකටම කලින් කාලේ ඉන්න. අපි දැන් ආවේ shopping කරන්න කියලා. හැබැයි ඉතින් ඔකටම කලින් කාලේ ඉන්න ඕනේනේ. තව දෙයක් ඔයාලට කියන්න තියෙනවා. මගේ graduation vlog එක ඔයාලට ඉක්මනින්ම අරන් යන්න. ඊට කලින් තව එක vlog එකක් අරගෙන යන්න තියෙනවා. හේතුව මේ පාර ඔයාලට පිළිවෙලට තමයි videos ටිකක් අරගෙන එන්න හිතුවේ. ඉතින් ඔයාලට තව එක වීඩියෝ එකකින් පස්සේ මගේ graduation vlog එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් මම ඉක්මනින්ම අරගෙන එන්නම්. ඒකට නම් ඔයාලා ගොඩක් කැමති වෙයි. මොකද මට ඕනේ මම ලයිව් ගත්ත එක්ස්පීරියන්ස් එක ඔයාලටත් ඒ විදිහටම දෙන්න. මම ඉතින් වෙලාව අරගෙන ඒක එඩිට් කරලා ඔයාලට ලස්සන vlog එකක් අරගෙන එන්න. ඔබ ළඟින් නිදිනා විටදීම ඔබ දුන්නු උණුහුම් සීනයක් වේලා ඔබ තෙමු දෙක පුල් වියලීලා ඔබ නැගූ හසරැල් මතකයක් වීලා ප්‍රියාවී ඔබ සිහිනයෙන් ලක්වී සිපගන්න සැරසෙද්දී ඔබ යලිත් සැඟවේවී ප්‍රියාවී ඔබ සිහිනයෙන් ලක්වී අතගන්න සැරසෙද්දී ඔබ යලිත් සැඟවේවී.
ඔන්න අපි ආවා DFS එකට shopping කරන්න. ඉතින් යාළුවයි මමයි වටේ විතර දන්නවනේ ඉතින් ගෑනුලම shopping කරන්න ගියාම ලොකු වෙලාවක් ගියා අපිට shopping කරන්නම. What the dog doing? ඉතින් මම අද vlog එක මේ විදිහට ඉවර කරන්නම්. මගේ graduation vlog එකත් මම ඔයාලට ඉක්මනින්ම අරගෙන එන්නම්. ඉතින් ඔයා මගේ videos ටිකනම් බලන්න කැමති නම් channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් මගේ පුංචි ළමයෝ අද මම ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. හැමෝටම ආදරේ.